අනේ අම්මේ බලන්නක මටත් වෙච්ච දේ. ඇයි මොකෝ? අර කියන්නත් ලැජ්ජනේ ඒක. සලාම බස් එකේ ඉස්සලා හිටගෙන හිටියා. ඉතින් හිටගෙන හිටියාම බස් එකේ සීට් එකේ ඉඳගෙන කොල්ලා මට ඒ මිනිහ නිකන් වල්ලික හරක් දිවෙන් ගෙකේම කරන්න ගත්තා. ඔව් අනේ. ඊට පස්සේ එකපාරටම මට මෙහෙම කරලා එන්න කිව්ව ළඟට. ඊට පස්සේ අපගෙන් කැමැත්ත අහන්න ගත්තා. සීට් එකෙන් දැකලා මගේ ළඟට ටික එන්න ගත්තා ළඟට මෙහෙම එකපාරට. අයියෝ ඊට පස්සේ කෙලමේ ඔයාට එහෙම ලෑස්ති වෙන්න එපා හරි. මම ඔයාට නෑ. යන්න ප්ලීස්. ඇත්තද පරට්ටි? උඹේ කෙරුවා ඔක්කොම මට සුමනන්ට එවලා තිබ්බා. මේ පේනවද? ඔක තොබිලා වගේ එවුම්. මම බස් එකේ නටන ඔක්කොම මම දැන් දැක්කා. කොමලින්ද? මේ අර හොදට කිලු කොට දාන්න. කියන්නේ අකුගේ හංගුට. ඕ. කොටේ දාන්න ඕනේ හොදේ. නෑ මම ඔබට පස්සේ ගන්නම් පොඩ්ඩක් හිටපන්. හරියට දැම්මනේ ඉන්නේ පොඩ්ඩක්. මේ ලුණු දැම්මා මේ. දැම්මා. මොන මම විශ්වාස කරලා දුන්නේ. දැම්මනේ පොඩ්ඩක්. අනේ මං ගැන විශ්වාස කියන්නම්. ලුණු දැම්මා නේද? සර් බෑග් ටික දාගන්න. ඔයා මොකක් හරි ක්‍රක් එක දින්නේ. සර් OTP එක 3653. ඔව් සර්. OTP එකත් ඔයා වැරදියට කිව්වේ. අයියෝ සර් හැම වෙලේම වරද්ද ගන්නවනේ. සර් හැම වෙලේම වරද්ද ගන්න නෝ. naughty boy කෙනෙක් නේද? naughty boy කෙනෙක් වෙන්න බෑ. Right. මේ රොටිද කන්නේ චපාතිද? රොටි හදන්න. ඈ? රොටි. මොකද්ද? රොටි. තෝගේ කටේ පිටුද? මොකද්ද? රොටි හදන්න. ජගු මුර කටේ කරලා කතා කරන්න බැරි හෙලි. මොකද්ද? රොටි. බලම් මු සතුනට ඉන්නට කල්පුදා වගේ. හැරෙන්නේ. රොටි. රොටිද චපාතිද? එහෙනම් චපාති හදන්නකෝ. චපාතිද? චපාති කමු එනම්. කුමලින්ද? කොහොමද? අර බේබි ඇන්ටි ලගේදී මට රම්පේ කොළු දෙක තුනක් කඩන් ගන්න. හරි. ඇන්ටි අම්මා කිව්ව. මොදලම්. මේ? කොරම්පේ. උඹට පුතේ මේ කෑම එක කඩේ පළවෙනි පාර බීලා ගෙදර ආපු දවසේ මොකෝ නිකන් මේ නිකන් අමුතු වෙලා වගේ කන් ඇහෙන්නේ නැද්ද? කොහෙද ගියේ? මොකද්ද මේ අම්මට වෙන්නේ? උඹට මම විලුකාරයෙක් වගේද පේන්නේ ඈ? අද මොනවද මේ මෙච්චර රැ වෙනකන් කරේ? සයිලන්සරේ හොලන් ගියා මේ. What? ආපහු කියන්න බබා එක. අනම්මනම් වානා අනුර රනිල් වානා ගෝඨ මහි වානා සජිත් තමයි ඕනා කියලා කියන ගමන් we have to ensure that such development projects and programs promotes efficiency, promotes
the efficacious nature of such acts promotes the reduction of indebtedness. උඹ අනුන්ගේ පවුල් කඩා කප්පල් කෙරුවට මම එක එක මිනිසුත් එක්ක බුදුන් තවත් අහිංසක ගෑනුන්ගේ පවුල් කඩලා නැහැ. අනේ මං කාගවත් පවුල් කැඩුවේ නෑ. තෝ කාගේ පවුල්ද කැඩුවේ? උඹ මගේ ඇස් ඉස්සරහ හොවෙන්න එපා. උඹේ මං දැනගනි. ආපහු කියන්න බබා එක. බබා